locked out in this torsion, and everything is growing up tight. There's no room to breathe. සුදු පෝලේ එක්කන් යනවා අපි දළදා වහන්සේට බාර කරන්න. අපි විස්තරේ දාන්න බ්ලොග් එකේ මේ වැඩි කතා කරන්න වෙන්නේ නැහැ. මේ එඩිට් එකේදී තමයි ඔයගලන්ට විස්තරේ කියන්න වෙන්නේ. දැනට චූටි වොයිස් ක්ලිප් ටිකක් දාන්නම්. ඉතින් මේ වගේ travel journey එක ආයේ ස්ටාර්ට් කරා. දැන් අපි පොල්ෂන් වීම කළා. දැන් අපි යන්න ඕනි ඉක්මනට මේ හොටල් එකට යන්න. දේට කාල් නැත්නම් දීට මේ කන්නේ නැහැ. හරි අපි නම් මේ හම්බෙමු. ඒ වොයිස් කරන්න බෑ ගොඩක් මේ ඉක්මනට යන්න ඕනේ. මේක තමයි හම්බුනේ නේ. good afternoon. ඉතින් දැන් වෙලාව 12:00 අපි ආවා අද නුවර අපි නවතින හොටෙල් එකට. අපි වෙලින්නේ The Secret Haven නේ. The Secret Haven හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. මේක කැන්ඩි වල ඉඳන් ගැනුවර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2.5ක වගේ දුරක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පික්මි එකක් වගේ උබ එකක් වගේ දාගත්තොත් සාධාරණ ගානකට එන්න පුළුවන් මෙතනට. ඉතින් මෙතන තියෙන විශේෂත්වය මෙතන මාර view එකක් තියෙන්නේ. මම ඔයගලන්ට මේ වීඩියෝ එක අනතුරුතරේ පෙන්නන්න. බැල්කනියකුත් තියෙනවා සුපිරි. මෙතින් view එක තියෙනවා කෙලින්ම ආයි 360 වලට පොඩ්ඩක් අඩුවෙන් වීඩියෝ එක තියෙනවා. මේ view එක තියෙනවා 360 වලට පොඩ්ඩක් අඩුවෙන් view එක තියෙනවා. මේ සම්පූර්ණ මේ පැත්තයි අර පැත්තයි ඔක්කොම පේනවා. මේකට මේ හොටෙල් එකට චූට්ටක් එහා පැත්තේ මම හිතන්නේ මහවැලිගඟ යනවා. අපිට දැන් අලුත් එක්කෙනෙක් ඉන්නවනේ Oh, අපිට. main travel girl. Travel girl. ඉතින් එයා දැන් Say hi. Say hi, friends. Say hi. එයාව මේ යාර මහන්සි. Oh, then යාට මාන tired. ඒක පළවෙනි මෙච්චර දුර ඇවිල්ලා නැහැ මෙයා. Oh. දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා.
ඔබේ මිනිනිල් දැසවසා මගේ සිත උමතු කළා කියා මම දන්නවා. Hi travelers. ඔන්න ඩිහෙලි බබා travel vlogs වලට එනවා. Hi. කො ඩිහෙලි බබා hi කියන්නේ. ඩිහෙලි බබා තමයි ඉස්සරහට vlog presenter නේ. වනේ හායි අපි දැන් යන්න හදන්නේ නුවර ටවුන් එකට. දැන් වෙලාව 5යිද? 5:27යි. මාරයි. මෙයා දඟලනවා. මෙයාට දැන් පුරුදු නෑනේ එහෙම මේ පළවෙනි පාර මෙහෙම ආවේ. දැන් මොකද හිතෙන්නේ අවුරුද්දකට පස්සේ මේ වගේ travel එකක් කිරීම ගැන? මටත් පුරුදු නෑ වගේ. මටත් පුරුදු නෑ වගේ දැන්. හරි අපි ආවා මේ කැන්ඩි සිටි සෙන්ටර් එක ළඟ තියෙන තැන. මම මෙතනට කියලා නම දන්නේ නැහැ. මේ ඉවෙන්ට්ස් එහෙම අර තියෙන එක පොළවල් තියෙන තැන නෝර කට්ටිය දන්නවා ඉතින් මොකද්ද කියලා කමෙන්ට් කරන්න. අපිට මෙතන තිබ්බ මේ කැරමල් පොඩි දෙන්න තරම් අපි ගත්තා. බලමු. ඔයා දැන් කියන්න හදන්නේ ඔයා හදන එක වගේ රසයි කියලානේ. අපි ආවා KFC එකට. කැන්ඩි KFC එකට ආවා. ෆොටෝ එකක් ඉන්න. Hi, good morning guys. ඉතින් හැමෝටම සුබ ජයග්‍රහණීය උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒත් එක්කම ඔන්න අපි නැගිට්ටා. අතරම නැගිට්ටේ මේ රූම් එකට පේන view එකත් එක්ක මේක නෑ. අන්දේ ඉඳන් බලන්නත් පුළුවන්. නමුත් ඊට වඩා මට හිතෙනවා පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ මීදුමත් එක්ක පොඩ්ඩක් ගැටිලා ඒ සීතල ඊට පස්සේ ඒ හැඟීම විඳින්න ඕනේ කියලා. තීරයත් මාර ලස්සනයි මෙතර. මට කියන්න වචන නැහැ. මං හිතන්නේ නුවර මම මෙච්චර කල් හිටපු හොටෙල්ස් වලින් මම දන්නේ තව view points තියෙන්න පුළුවන්, තව හොටෙල්ස් තියෙන්න පුළුවන්. මෙතෙක් අපි ගියපු හොටෙල්ස් වලින් view එක පැත්තට ගත්තොත් එහෙම හොඳම view එකක් තියෙන හොටෙල් එකක් විදියට මේකට දෙන්න පුළුවන් first place. දැනට ඉස්සරහට අපි බලමු තව මේ වගේ තැන් අහුනොත් ඒක ෆස්ට් වෙන්න පුළුවන්. කියන්නේ මේ තරමටම තිබ්බොත් දැනට මගේ නම් කැන්ඩි වල view එකක් අතින් ගත්තොත් මම ගියපු හොටෙල් වලින්
ෆස්ට් ප්ලේස් දෙන්න පුළුවන් මේ දැන්න. මොකද එච්චරටම ලස්සනයි. මේ මෙතන මේ පැත්තේ තියෙනවා මේ පොඩි ගයක් බලන්න. ඒ හරිය නිකන් අමුතුවර මේකට තමයි මම නම් හරි ආස මේ අපේ උඩරට අපේ කඳුකර මේ කඳුකරේ තියෙනවා අමුතු මේ ගුප්ත බවක්. ඒ ගුප්ත බව මේ දැන් ගොඩක් වෙලාවට උදෑසන තියෙන සමහර තැන්වල අර හැම වෙලේම මේ ගුප්ත බව තියෙනවා ඩාර්ක් ග්‍රීන් එකක් තියෙනවා. ඒ කියන්නේ තද පැහැති අඳුරු වෙච්ච කොළ පාටයි ඒත් එක්කම යන මීදුමයි සහ නිහඬ නිසල්මන් බව කියන එක මේ එක මාර ගුප්ත බවක් සහ වුණාට මිනිස්සුන්ට හරි මේ මාර නිදහස් නිස්කලංක ගතියක් තැරෙනවා. මට නම් ඒක දිහා බලන් ඉද්දි සහ ඒ වගේ තැනකින් යද්දි ඉතින් අර යට ප්ලේස් එකත් ඒ වගේ චුට්ටක් තියෙනවා. ඔයගොල්ලොත් සමහරට ගිහිල්ලා ඇති ඔය පොඩි විලා එකක් ඒකත් ඒ වගේ බංගලා ටයිප් එකකට වගේ හදලා තියෙන කඳුකරේ ඉදි කරලා තියෙන බංගලා ඔයගොල්ලෝ බලන්න හොඳට. ඒකට ඇත්තට මේ පාළු ගතිය මුසු කරලා තියෙන්නේ. ඒක මං හිතන්නේ හදද්දිම තීරණය කරපු එකද දන්නේ නැහැ. හතර වටේ තියෙන පරිසරය නැත්නම් ගස් කොළන් එලි පෙහෙලි කරන්නේ නැතුව ඒ ටික එහෙමම තියලා අර බංගලාවට නිකන් අමුතු මේ හොල්මන් ලුක් එකක් දෙනවා. හැබැයි හොල්මන් ලුක් එක තමයි ඇත්තටම ලස්සන. ඇත්තටම ඒක තමයි මේ මට ඒකට මොකක්ද ඒකට කියන වචනය එන්නේ නැහැ ඔළුවට. ඒක තමයි ලුක් එක. සහ ඒක තමයි අර ඔතෙන්ටික් ගතිය නිකන් පැරණි ගතිය. මතන ඒක ඒ දවස්වලත් එහෙමම තියෙන්නේ. දැන් අපි හිතනවා දැන් කාලේ අපි යනකොට මේක පාළුයි මේක පට්ට නිකන් අමුතු කළුවර වෙච්ච හැංගිච්ච තනක් හැංගිච්ච ප්ලේස් එකක්. නිකන් මෙතන නිකන් අద్భుත දේවල් සිදු වෙනවා හොල්මන් ඉන්න වගේ සීන් ටිකක් තියෙනවා. හැබැයි මම හිතනවා මේක ඒ දවස්වලත් එහෙ විදිහටම තියෙන්න ඇති. මොකද මිනිස්සු හැමෝම හොයන්නේ නිදහසනේ. නිදහස නිස්කලංකව ඉන්න පුළුවන් තැනක්. බලන්න මීදුම ඇවිල්ලා මාව සම්පූර්ණයෙන්ම දැන් මේ පින්නතන්ටත් ඇවිල්ලා තියෙන්නේ. මාව වට කරගෙන මීදුම. මේ මට දැන් අර පැත්ත මුකුත් පේන්නේ නැහැ. එච්චරට මීදුමේ ටික මෙහෙට ඇවිල්ලා හඳ භාගයක් පොඩ්ඩක් තියෙනවා. අනවල මීදුම ටික. එච්චරටම පිස්සු වගේනේ. හරි අපි මේ රූම් එක ඇතුළට ගිහිල්ලා බලමු රූම් එකට view එක පේන්නේ කොහොමද කියලා. ඒකට මේ view එකම තමයි විශේෂයක් නැහැ. මීදුම එහෙම ඇතුළට එන්නේ නැති එක තමයි තියෙන්නේ. ඕනනම් අපිට දොරවල් දෙකක් තියෙනවා. දොරවල් දෙක ඇරලා මීදුම ගෙන්න ගන්න පුළුවන්. Hi Sudu Bole, good morning. Good morning. Say good morning. Ko hi travelers කියන්න. එන්න ඉලමාමිත් ඇහැලලා සුදු බෝලෙත් ඇහැලලා අපි ඔක්කොම ඇහැලලා සුදු බෝලේ සුදු බෝලේ Hi. Nah, අපි ඔක්කොම ඇහැලලා සුදු බෝලෙත් ඇහැලලා සුදු බෝලේ good morning කියන්න අංකල් ආන්ට්ස්ලා බලන් ඉන්නවා කො සුදු බෝලේ good morning කියන්නකෝ ඉතින් කියන්න good morning කියන්නකෝ සුදු බෝලේ මෙයා බලනවා දැන් වෙනදට උදේට නැගිට්ටම තියෙන පරිසරය නෙමෙයිනේ. චූටි බබා මොකෝද අපි මේ ඉන්නේ? අපි ආවා කැන්ඩි. ගයිස් ඔයගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ නැහැ. ඔය මගේ කනගාවේ මෙන්න මේ හරියේ අන්න මේ එක්ස්පෝස් වුණා. මෙන්න මේ හරිය චූටි තිතක් තියෙන්නේ. මේ තිත ඇවිල්ලා අපේ ඉර. දැක්කද? මෙන්න මේකට තමයි කියන්නේ ඉරුමැ කියයි නීලහසේ. ඉරුමැ ඇත්තටම කියලා තියෙන්නේ. නුවර හොටෙල්ස් වල අපි ගියපු මේ හොඳම හොටෙල් එක මොකද්ද? හොඳම නෙමෙයි. දැන් view එක පාත්තින් හොඳම හොටෙල් එක. මේ හොටෙල් එක. රාට එහෙම මාර ලස්සනයි. දැන් නම් පේන්නේ නැහැ මුකුත්. මීදුම වට වෙලා තියෙන්නේ.
අපි සුදු බෝලි අරන් ගියා පින්නවට. පින්නවද? ඊපස්සේ යනට අපි ආවා බ්‍රේක්ෆාස්ට් එකට. මේක තමයි අපිට තියෙන්නේ අද. ඉතින් අපි බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ආයි යනවා. Hi guys, අපි vlog එක මෙතනින් end වෙනවා. දැන් ඉතින් අපේ නුවර travel එක ඉවරයි. අපි ආය යනවා කොළඹුරය බලා. ඉතින් අතර මෙතන place එක Secret Heaven Candy hotel එක රහස් දිව්‍ය ලෝකෙ. රහස් දිව්‍ය ලෝකයක්. ඇත්තම ඒක දිව්‍ය ලෝකයක්. මම උදේට මේ place එකම ආයෙකින් පට්ටම දැක්කනේ ඔයගොල්ලෝ videos කලින් skip කරලා බලන්න පොඩ්ඩක් මේ පැත්තට. චුට්ටක් ඉන්නකෝ. අපිව subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. නිහලි බබා ඔන්න නිහලි බබා පළවෙනි vlog එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. නිහලි බබා ඉස්සරහට කොහොමද අපිත් එක්ක යන්නේ කියලා. ඉතින් එයා මහන්සි ඔව් බය වෙලා එයා ලොකු වෙන්න තමයි ඉතින් ටික ටික පුරුදු වෙන්නේ. ආයි දැන් අපි ආයි එනවා දිගටම travel කරනවා. එතකොට එයා පුරුදු වෙයි. එහෙනම් අපි ගිහලා එන්න. ජය වේවා. God bless you. හැමෝටම දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි. සලාම් අලයිකුම්.